Hello guys, welcome back to Dish on the Way. කොහමද ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් අද යමු මාත් එක්ක ඩුබායි වල තියෙන ලස්සන family gathering place එකට. Not only family, ඔයාලට යාළුවොත් එක්ක හැමෝමත් එක්ක enjoy කරන්න පුළුවන් place එකක් තමයි මේක. ඉතින් ඒ තමයි අල් කවානේජ් වල තියෙන last exit කියන මේ ප්ලේස් එක. ඉතින් මේක ලස්සන ඇත්තටම රෑට ආවොත් හැබැයි ඔයාලට උදේවරුවට දවල්වරුවට ඕන වෙලාවක මේක ඕපන්. මොකද මේක පාන්දර 6 ඉඳන් පාන්දර 3 වෙනකන් ඕපන් වෙලා තියෙන ප්ලේස් එකක්. ඉතින් ඔයාලට රිලැක්ස් එකේ ඇවිල්ලා එන්ට්‍රි ෆ්‍රී අනිත් එක මෙතන එන්ජොයි කරන්න පුළුවන්. හරිම ලස්සන ප්ලේස් එකක්. කෑමද ෆොටෝ ගන්න ප්ලේසස්ද හැම දේම මෙතන තියෙනවා. ඔන්න අපි දැන් යන්නේ ප්‍රොමිසින් බ්‍රිජ් එක බලන්න. ප්‍රොමිසින් බ්‍රිජ් එක කියන්නේ අපේ ආදරය සංකේතවත් කරන බ්‍රිජ් එකක්. අපිට පැඩ්ලොක් එකක් දාලා මෙතන අපිට ඒක තියලා ඉවර වෙලා ඒක කී එක මේ ගඟට විසික් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ෆ්‍රාන්ස් වල මේක හරි ප්‍රසිද්ධ තැනක් ලව් ලොක් කියන එක. ඉතින් ඒ වගේම තමයි මෙතනත් මේක හදලා තියෙන්නේ. මෙතන ගොඩාක් පරණ ඒවා තියෙනවා පැඩ්ලොක්ස් දාලා කපල්ස් වලට නම් ලියලා. ඉතින් ඇත්තට අපිට ඒක එච්චර අයිඩියාවක් ආවේ නැහැ. අපිත් පැඩ්ලොක් එකක් ගේන්න ඕනේ කියලා. අපි ආයෙ පාරක් ගියොත් අනිවාර්යයෙන්ම මෙතන පැඩ්ලොක් එකක් දාන්න ඕනේ. නමක් අපේ නම ලියලා ඉවර වෙලා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතැන්ට එනවා නම් ඔයගොල්ලන්ගේ ආදරණීයයන් එක්ක පැඩ්ලොක් දෙයක් ගෙනිල්ලා එතන නම ලියලා ඒක කී එක මේ ලේක් එකට දාන්න. ඉතින් ඔයාලා දන්නවා ෆ්‍රාන්ස් වල නම් ලව් ලොක් බ්‍රිජ් එකෙන් එහෙම කී එක එතන තියෙන රිවර් එකට දාන්නේ ඒගොල්ලන්ගේ ආදරේ සදාකාලිකයි කියලා ඒකේ සංකේතවත් කරන්න තමයි ඒ ලොක් කරලා ඒ කී එක දාන්නේ. ඉතින් අපි හිතනවා මෙතනත් මේ බ්‍රිජ් එකක් එක්ක මේ ලේක් එකයි ඔක්කොම හදලා තියෙන්නේ ඒ විදිහටම ඒක ඒ විදිහටම සංකේතවත් කරන්න කියලා. හම්බුනේ කියලා. ඉතින් මේ වගේ පූස් යාළුවෝ නම් ගොඩාක් ඉන්නවා. ඉතින් මං වගේ පූසන්ට ආදරේ කෙනෙක් නම් මෙතන තමයි අයිඩියල් ප්ලේස් එක. පූස ගොඩාක් ඔයාලට හම්බ වෙනවා. එක එක ජාති කට්ටිය මේ තියෙන්නේ මම එතන හම්බෙච්ච කෙනෙක්ගේ ලස්සන කෙනෙක් ගත්ත ෆොටෝ එකක්. එයාලා කොච්චර කතා කරත් එයාලට තියෙනවා එක ඒරියා එකක් එයාලගෙම. එතනින් එහාට එන්නේ නැහැ. එතකන් පස්සෙන්ම තමයි මෙයාලා එන්නේ. ඉතින් මේ තියෙන්නේ දිගටම ඔලිව් ගස්. බලන්නකො කොච්චර ලොකුද කියලා මේවා. ඒව හොඳට කප්පාදු කරලා ලස්සනට හදලා තමයි මේ ඔලිව් ගස් තියෙන්නේ. ඔයාලා මගේ හත්ත වීඩියෝ එකක් බැලුවා නම් කලින් බ්ලොග් එක ඒකෙත් තියෙන්නේ අර එන තැනම සස්ටේනබල් වෝටර්ෆෝල් එකේ ගොඩාක් පරණ ඔලිව් මේ ට්‍රී එකක්. ඉතින් මං හිතන්නේ මෙහි ගොඩාක් ඔලිව් ට්‍රීස් තියෙන පැත්ත තමයි මේ UAE කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මේ ප්ලේස් එකේ ලාස්ට් එක්ස්ටික් අල් කවානීජ් වල තියෙන මෙතැන්ට ආවොත් එහෙම ඔයාලට අඩියෙන් අඩිය ෆොටෝස් ගන්න, ඔයාලට ටික්ටොක් කරට දාන්න වීඩියෝස් ගන්න, ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් කරන්න ෆොටෝස් ගන්න, මේ හැම දෙයකටම ලස්සන ෆොටෝ ස්පොට්ස් තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මෙහි ඉන්න කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම සහ ඩුබයි එන්න හිතන් ඉන්න කෙනෙක් නම් ටුවර් එකකට හෝ වේවා ජොබ් එකකට හෝ වේවා අනිවාර්යයෙන්ම අල් කවානීජ් වල තියෙන ලාස්ට් එක්සිට් එකට යන්න. එතන අන්තික රෑට තමයි ලස්සනම තියෙන්නේ. මොකද ලයිට්ස් දැම්මම තමයි ඒක ලස්සන. මේ තියෙන්නේ තවත් ස්පොට් එකක්. මෙතන හරිම ලස්සනයි.
ෆ්ලවර් ඩෙක් එකක් තියෙනවා බෝගන් විලාස් වලින් තමයි මේ ඔක්කොම කවර් කරලා තියෙන්නේ වෙනම ලෝකයකට ගියා වගේ මෙතනට යනකොට නිකන් අර ෆේරි වයිබ් එකක් තමයි තියෙන්නේ මෙතන ගියාම ලයිට්ස් එක ඒක හදලා තියෙන විදිහත් එක්ක හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ජෙන්ස් වොෂ්රූම් එක බලන්නකො යාලා හදලා තියෙන කන්සෙප්ට් එක අර නිකන් කවුද බොයි අපිට අර ඉංග්ලිෂ් ෆිල්ම්ස් වල තියෙන්නේ වෙනම වයිබ් එකක් අන්න ඒ වගේ තමයි මේක හදලා තියෙන්නේ මේ තියෙන වොෂ්රූම්ස් වල සින්ක් එක දාලා තියෙන විදිහ එතකොට ඒකේ දාලා තියෙන ලයිට්ස් අල්ලලා තියෙන විදිය පේනවනේ අර නිකන් බැරල් වලට අර මේවා ඒකට හරිම පිරිසුදුයි සදේශ් වොෂ්රූම් කිය වෙලාවක යාට ඔය වීඩියෝ ක්ලිප්ස් ටික දාලා තිබ්බා ඔයාලට පෙන්වන්නේ කියලා ඒකේ තියෙන වෙනම කන්සෙප්ට් එකක් විදිය හදලා තියෙන්නේ කියලා ඉතින් මේ එලියත් ඒ විදිහටම තමයි එකෙන් පැත්තෙන් පැත්ත එක එක කන්සෙප්ට්ස් වලට තමයි මේ යන්නේ දැන් මේ ටිකම තියෙන්නේ ටයර් දාලා බැරල් දාලා එහෙම හදපු ඒවා ඉතින් වෙන පැත්තකට ගියොත් තියෙන්නේ වෙනම ලස්සනක් ඉතින් ඔය විදිහට තමයි මේ අල්කවානේජ් වල ලාස්ට් එක්සිට් කියන ප්ලේස් එක හදලා තියෙන්නේ ළඟට අපි දෙන්නට ඇවිදලා ඔය වටේම හරිම මහන්සියලා හිටියේ සහ බඩකිනි. ඉතින් අපි හිතුවා දැන් මොන හරි කන්න තමයි හොඳම ටයිම් එක කියලා. ඉතින් දැන් මේ තිබ්බේ අයිස්ක්‍රීම් විතරක් තියෙන ෆුඩ් ට්‍රක් එකක්. මෙතන කෑම් වර්ග ඕන තරම් තියෙනවා. ගොඩක් ෆුඩ් ට්‍රක්ස් තියෙනවා try කරන්න. අපි ඉතින් ගත්තා මෙතනින්ද නෑ මෙතනින් නෙමෙයි ඊළඟ තියෙන ෂොප් එකෙන් ගත්තේ ෆුඩ් ට්‍රක් එකෙන්. ඉන්නවලට පෙන්නන්න මේ තියෙන්නේ අපි ගත්ත ප්ලේස් එක. ෆුඩ් බොක්ස් කියන එක මේක කෑම හරිම රසයි අන්ට මාර වර්ත් හොඳට පිරෙන්න දෙනවා බලන්න පුළුවන් ඊළඟ ක්ලිප් එකෙන් අපි ගත්තා චීස් පැස්ටා එකක් මාර මහරයි ඒගොල්ලෝ අපිට අහනවා හොඳ ස්පයිසි දෝනේ අනික ඒෂියන්ලට ඒෂියන් ස්පයිසි විදිහට ඒගොල්ලෝ හදලා දෙනවා සදේශ් ගත්තා මේක සබ්මැරීන් එකක් චිකන් ඩයිනමයිට් කියලා තමයි තිබේ මට මතක විදිහට ඉතින් ඒක තමයි සදේශ් ගත්තේ ඊට අමතරව අපි මැකන් චීස් එකක් ගත්තා ඒක ගත්තේ අපේ බාබිකියු කියලා වෙනම තිබ්බා මට එතන වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා මොකද සදේශ් තමයි ඒක ගිහලා ගෙනාවේ ඉතින් ඔය දෙක තමයි ඔය තුන තමයි අපි කෑමට ගත්තේ ඉතින් කනකොටත් ගොඩක් රෑ වෙලා අපි යන වෙලාවේ ඉතින් හිතනවා ඔයාලට එන්ජොයි කරන්න ඇති කියලාද වීඩියෝ එක ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ප්ලේස් එකට ඔයාලත් එන්න ඔයාලගේ ආදරණීය එක එහෙනම් අපි අලුතින් vlog එකකින් හම්බෙමු. bye bye.